from the National News Studio, Sri Lanka. ආයිබෝවන් වගකීමෙන් සත්‍ය හඹා යන ජාතික රූපවාහිනී රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට තිලිනි පෙරේරා සමගින් ඔබ හමු වන මම නදීක කරුණානායක. ශ්‍රී ලංකාවේ උතුරු මැද හා ඒ ආශ්‍රිත කෘෂි කාර්මික ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන නොව භූගත ජලයේ පවතින රසායනික සංයුතිය බව චීන විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කරනවා. 2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ ඔවුන් එය තුරන් කිරීමේ වැඩපිළිවෙලක්ද හඳුන්වා දීමට පීවරගෙන තිබෙනවා. ජාතික රූපවාහිනිය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය යැන් මින් මහතා මේ සුවිශේෂී කරුණු අනාවරණ කළා. නිදන්ගත වකුගඩු රෝගය රජරට සහ ඒ ආශ්‍රිත කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන වඩාත්ම බරපතල සෞඛ්‍ය ගැටලුව බවට පත්ව තිබෙනවා. එම කලාපයේ ජනතාවගෙන් 10%කට අධික සංඛ්‍යාවක් මේ රෝග තර්ජනයට ගොදුරු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ. මේ රෝගය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත චීන රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ 2014 වසරේදී වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහලක් මෙන්ම ජල පවිත්‍ර කරන නවීන ව්‍යාපෘතියක්ද චීනය විසින් ලබා දී තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන චීන විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා ජාතික රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. The situation in the CKD affected area. රෝගයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල අපේ විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ සිදු කළා. එම පරීක්ෂණවලට ලක් කෙරුණු ප්‍රදේශවල ජනතාව බහුල වශයෙන් භාවිත කරන්නේ භූගත ජලය. මීට පෙර පරීක්ෂණ පැවැත් වූ විශේෂඥ කමිටුවක් ප්‍රකාශ කර තිබුණා කෘෂි රසායන හා බැරලෝහ මේ තත්ත්වයට හේතු වී ඇති බව. රෝගයට නිශ්චිත හේතුව සොයා ගැනීම අපේ පරීක්ෂණවල ඉලක්කය වුණා. එය සිදු කෙරෙන ආකාරය ගැන අපි ජල සම්පාදන මණ්ඩලය සහ නොයෙකුත් රජයේ ආයතන සමගත් විශේෂඥයන් සමගත් සාකච්ඡා කළා. පරීක්ෂණවල ඉලක්කය වූයේ රෝගයට හේතුව සොයා ගැනීම සහ ඊට මුල් වන ජලය පිරිසුදු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමයි. රෝගයට ගොදුරු වූ ජනතාව ලබාගත් පානීය ජලයේ අධික ලෙස කැල්සියම් යකඩ හා ෆ්ලෝරයිඩ් අඩංගු බව අපේ පරීක්ෂණවලදී තහවුරු වුණා. එහි රසායනික හා බැරලෝහ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වුණේ නැහැ. මේ සොයා ගැනීම මත පදනම්ව අපි ජනතාවගේ පානීය ජලයෙන් රසායනික ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ගැන පරීක්ෂණ කළා. ඒ සඳහා වෙනත් රසායනික යොදා ගන්නට බෑ. ඒ වෙනුවට අපි හඳුන්වා දුන්නේ විදුලි බලයෙන් රසායනික ඉවත් කිරීමේ ක්‍රමවේදයක්. දැන් අපි ප්‍රායෝගිකව එම ක්‍රමවේදය අත්හදා බලමින් සිටිනවා. Electrodialysis technology is very useful for the removal of these compounds. නොබෝදා ශ්‍රී ලංකාවේ 128 වැනි චාරිකාව සිදු කළ චීන විශේෂඥ කණ්ඩායම මෙරට රජයේ නියෝජිතයන් සහ අදාළ පාර්ශව සමග සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුයේ ජල පිරිපහදු ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.